අද අපි නිවුස් ලංකා මාධ්‍ය ඒකකය අලුත් දෙයක් පටන් ගන්න යන්නේ. දැන් අපි මෙච්චර කාලයක් ඔබට විවිධ ප්‍රවෘත්ති ගෙනාවා. ඒ ප්‍රවෘත්ති පිළිබඳව සාකච්ඡා කරා. නමුත් අපි කල්පනා කරා අද ඉඳන් විශේෂාංගයක් පටන් ගන්න ජීවිතයට වැදගත් වන කරුණු. සමාජයට වැදගත් වන කරුණු. ඒ වගේම රටේ සංවර්ධනයට වැදගත් වන කරුණු පිළිබඳව ඔබ වෙත කරුණු ගෙන එන්නට තොරතුරු ගෙන එන්නට විශේෂාංගයක් ආරම්භ කරා. අද අපි ආරම්භ කරන විශේෂාංගය පෞරුෂ සංවර්ධන මාර්ගෝපදේශ හැටියට තමයි අපි නම් කරලා තියෙන්නේ. ඉතින් මේ මාර්ගෝපදේශයේ යටතේ ජීවිතයට වැදගත් වෙන කරුණු ගණනාවක් විටින් විට සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද දින අපි සාකච්ඡා කරන්නට යන්නේ රළු තර්ක සහ ගැටුම් ගැන. අපි දන්නවා බොහෝ දෙනෙක් තර්කවලට යනවා. ඒ තර්ක වලින් ගැටුම් වලට යනවා. ඉතින් මේ කියන ස්වභාවය ගැන කල්පනා කරන්නටයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අද කතා කරන්නේ මා මිත්‍ර ක්ලෝඩ් ගුණසේකර. ඔහු මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාධාරී. ඒ වගේම ජනසන්නිවේදනය පිළිබඳව ඔහුට ඩිප්ලෝමාවක් තියෙනවා. ඒ වගේම ඔහු මාධ්‍යවේදියෙක්. ඉතින් අද දින ඔහු කතා කරන්නට යනවා මේ රළු තර්ක සහ ගැටුම් ගැන. ඉතින් මම ආරාධනා කරනවා ක්ලෝඩ්ට ඔහුගේ ඒ ඉදිරිපත් කිරීම කරන්න. ක්ලෝඩ්. බොහොම ස්තුතියි ග්ලෙන් ඩිමෙල් මගේ මිත්‍රයා. මම හිතන්නේ ඊළඟ වැඩසටහනට කරුණු ඉදිරිපත් කරන්න යන්නේ ග්ලෙන්. හොඳයි. අද මාතෘකාව යටතේ කතා කරනකොට රළු තර්ක සහ ගැටුම් වල ස්වභාවය නැත්නම් රළු තර්ක ගැටුම් වලට නොයා සාමකාමීව සුහදව නිමා කරගන්නට පුළුවන් විද්‍යාත්මක සිද්ධාන්ත කීපයක් ඔබට ඉදිරිපත් කරන්නටයි. ඉතින් මේ කතාව අවසානයේදී මම හිතන්නේ තියෙන කාල වේලාව අනුව ඔබේ කාලයත් අපිට ගොඩාක් වෙලාවක් ගන්න බෑ. ඒක නිසාම අපි ඊටමත්ම සුළු වෙලාවකින් මේ සියල්ල ඉදිරිපත් කරන්න යන්නේ. ඒක නිසා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට පුහුණු කඳවුරක් විදිහට අපි ගොඩාක් දේවල් කරන්න යන්නේ. නමුත් අවශ්‍යම સિદ્ધාන්ත කිහිපයක් ඉදිරිපත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි ආරම්භ කරමු මේක ඇත්ත වශයෙන්ම මේ රළු තර්ක කියන්නේ තාර්කික සංනිවේදනය කියන විෂයට ඇතුළත් දෙයක්. මිදෙන්නට. ඉතින් රළු තර්ක වල අර්ථකථනය ගැන කතා කරොත් යම් නිශ්චිත સંદર્ભයක් තුළ තම ස්ථාවරය සාධාරණීකරණය කිරීම. I think ඒ අර්ථකථනයෙන් ඉතාමත්ම පැහැදිලි. යම් නිශ්චිත સંદર્ભයක් තුළ තමන්ගේ අදහස සාධාරණීකරණය කර ගැනීමට දරන වෑයම. ඉතින් මේ સંદર્ભය එහෙම නැත්නම් මේ තර්කය අපි ඒ තර්කය දිහා බැලුවොත් හැම විටම පැති දෙකක් තියෙනවා. ඉතින් මෙතන තමයි අපිට වර්ධින එක තැන. ඒක අපේ අතුලාන්තයේ තියෙන දුර්වලතාවක් එක්ක එන මතයක්. අපි හැමතිස්සෙම හිතන්නේ තර්කයේ මේ સંદર્ભය එකයි කියලා. මේකට පැති දෙකක් නැහැ කියන මතයක් තමයි අපිට ගොඩ නැගෙන්නේ. ඒකට අපි ඒක දැනගත්තා. මේකට කෝණ දෙකක් තිබිය හැකි කියන දේ දැනගත්තත් අපි එතන විවාදයක ඉන්න වෙලාවක එතනදී අපි හිතන්නේ අපි කරන අපේ තර්කයේ හැමතිස්සෙම හරි කියන එක. ඉතින් මේකෙන් අපි මේ સિદ્ધාන්තය ගැන අපි මුලින්ම තේරුම් අරගන්න ඕනේ. ඒක තේරුම් ගන්න තරමට අපිට පුළුවන් තර්කයකට නොයා සාමකාමීව निराකරණය කරගන්න. හොඳයි. මේ සිදු වෙනකොට මෙවැනි සාරකයක් සිදු වෙනකොට විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනේ අපි
දෙආකාරයක ආක්‍රමණශීලී කාර්යයක් ඉස්මතු කර ගන්නවා. එකක් තමයි වාචික ආක්‍රමණය. මෙවැනි තර්කයක් තුලදී අපි කරන වාචික ආක්‍රමණය. ඉතින් අනිවාර්යයෙන්ම වාචික ආක්‍රමණය ඒක පැහැදිලි. අපි කටින් කතා කිරීමෙන් තමයි තර්කය සිදුවන්නේ. දෙවනි කාරණය ඉතාමත්ම භයානකයි. මේ ඇවිල්ලා චිත්ත වේගී ආක්‍රමණය. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ එකට ඉමෝෂනල් ඇටැක්. ඉතින් මේ තර්කයකදී දෙකක් සිදු වෙනවා. එකක් වර්බල් ඇටැක්, එක වාචික ආක්‍රමණය, අනිත් එක ඉමෝෂනල් ඇටැක්. ඉතින් හුඟක් අවස්ථාවල තර්ක විතර්කවලදී මේ ආක්‍රමණ දෙකම එක හා සමානව සිදු වෙනවා. කටින් සැරෙන් කතා කරන අතරම අපි චිත්ත වේගී නැත්නම් අපේ බොඩි ලැන්ග්වේජ් එක අපේ ශරීර භාෂාවෙනුත් අපි කතා කරනවා. ඉතින් මේ දෙකම එකතු වුණාම ඒක හරි භයානක සිටුේෂන් එකක් වෙනවා. ඒක වෙනත් පැත්තකට ගන්න පුළුවන්. අපි වෙනත් කතික තරංගයකදී නැත්නම් වෙනත් කතිකාවක් ඉදිරිපත් කරනකොට පබ්ලික් ස්පීකින් වලදී ඒ දෙකෙන්ම කතා කළ යුතුයි. එතකොට තමයි මිනිස්සුන්ට හොඳට ඒක පැහැදිලි වෙන්නේ. ඒ කතාව වෙනම දෙයක්. නමුත් තර්ක විතර්කයකදී මේ දෙකම එකට ඉදිරිපත් කිරීමෙන් ඒ தත්ත්වය දරුණු වෙනවා. ඒක නිසා අපි බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ මේ චිත්ත වේගී ආක්‍රමණය පිළිබඳව. ඒත් එක්කම අනිත් අතට කිව්වොත් වාචික ආක්‍රමණය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ විලාශය එහෙම නැත්නම් අපි ඉදිරිපත් කරන වචන අනිත් පැත්තෙන් කියනවා නම් අසභ්‍ය වචන. ඉතින් ඒ පිළිබඳවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අත් වශයෙන්ම මෙතනදී මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මේ තර්කය සහ ගැටුම කියන්නේ මොකක්ද කියන එක ඔබට. තර්කයක් කියන්නේ තමත්ම හොඳ දෙයක්. කවුරුත් තර්ක කිරීම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක එදිනෙදා සමාජයේ තිබිය යුතුම දෙයක්. පවුලක විශේෂයෙන්ම සාකච්ඡාවක් කරනකොට තර්ක විතර්ක එක්ක ළමයින් දෙමව්පිය එකතු වෙලා තර්ක විතර්ක සමග සුහද තර්ක විතර්ක සමග සාකච්ඡා කළා යම් තීරණයකට එන්න ඕනේ. ඒක හොඳයි. ඕනෙම තැනක ඕනෙම සමාජයේ ඕනෙම අවස්ථාවක. නමුත් ගැටුමක් කියන්නේ ප්‍රතිවිරුද්ධ දෙපාර්ශ්වයක් සමග ඇතිවන එකඟතාවයක් නොමැතිවීම. ඒක ඝට්ටනයකට ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට යෑම තමයි ගැටුම කියන්නේ. ඉතින් තර්ක හොඳයි. මේ ගැටුමට නොයාම තමයි අපි වග බලා ගන්න ඕනේ. ඉතින් ඊටාත්ම කෙටියෙන් මා කිව්වාගේ අපේ කාලේ වේලාව ඊටාත්ම සීමිතයි. ඉතින් මේ තර්කයකදී අපි අනුගමනය කළ යුතු මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත ඊටාත්ම කිහිපයක්. මේ සියල්ල අපි දන්නවා. ඔබ වැඩිහිටියන් හැටියට ඔබ දන්න දේවල්. මේවා අලුතෙන් කිව යුතු නෑ. නමුත් අපි මෙතනදී කරන්නේ ඔබ වැඩිහිටිය හැටියට මේ දන්න දේ මෝහත් කිරීම. එහෙම නැත්නම් මේ දන්න දේ ඔබගේ දැනුමේ තියෙන දේ ඔබගේ හදවතට ගෙන යාම. ඉතින් මෙතන ඊටාත්ම වැදගත් වන්නේ ඔබටත් මේ දැනුම තියෙනවා නම් මේ අපි කියන්නා වූ මේ સિદ્ધාන්ත ටිකත් ඔළුවට අරගෙන ඔළුවෙන් හදවතට මම හදවත කියලා අදහස් කරන්නේ උඩු සිතට අරගෙන යටි සිතට ඒක ධාරණය කරගන්න. මේ යටි සිතට ධාරණය කරගෙන ඒ ධාරණය කරගත්තා වූ સિદ્ધාන්ත ටික නිතර නිතර හුරු කරගන්න. ඒ හුරු කරගත්තේ නැත්නම් ඒකත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් Taman ඒක ප්‍රායෝගිකව Tamanට ආවේනික කරගන්න. ඒ හුරු වීම. හොඳයි. අවසාන වශයෙන් මේ સિદ્ધාන්ත තමයි වැදගත් වන්නේ තර්කයකදී හොඳින් සමන් දෙන්න. අපි කතා කරන්න දක්ෂ වගේම අහුම්කම් දෙන්න තමයි අදක්ෂ කැමතිත් නැත්තේ. ඉතින් ඒ ක්‍රමය පොඩ්ඩක් අයින් කරලා හොඳින් සමන් දෙන්න. ඒ සමන් දෙන දෙයට තමන්ගේ පිළිතුර නිවැරදි පිළිතුරක් කරගන්න. සත්‍ය තොරතුරු සත්‍ය දත්ත ඇත්ත අත්දැකීම් ඉදිරිපත් කරන්න. ඒත් එක්කම මේ විවාදයක් තුලදී කොයි විටකත් අනිත් කෙනාට අවවාද දෙන්න උත්සාහ කරන්න එපා. එතනින් මිදෙන්න.
ඒත් එක්කම ඔබගේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර verbal attack and emotional attack මේ දෙක පාලනය කරගන්න ඕනේ. ඔබේ කටහඬ, ඔබේ ශරීර භාෂාව, ඒ කියන්නේ body language, voice tone එකයි body language එකයි පාලනය කරගන්න ඕනේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒත් එක්කම බොරු රංගන ඉදිරිපත් කරන්න එපා තාර්කයේදී. බොරු රංගන අපි ඉදිරිපත් කරනවා නිකන් මම ඇවිල්ලා මට මගෙත් එක්ක හැප්පෙන්න බෑ කියන ඒ වගේ රංගන ඉදිරිපත් කරනවා. ඉතින් ඒ වගේ ඉතාමත්ම සිද්ධාන්ත කිහිපයක් තමයි ඔබට මට තියාගන්න තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මේ මනෝවාද විද්‍යාත්මක චින්තනයට අමතරව බුදුන් වහන්සේ බුද්ධාගම තුල යම් ආවාද කීපයක් ඉදිරිපත් කරනවා. ඔබ දන්නවා බුද්ධාගමේ තියෙනවා අබේ රාජකුමාර සූත්‍රයේ 8 ගුණාංග. ඒ 8 ගුණාංග වල තුන්වෙනි ගුණාංගය තමයි සම්මවක්කා. එනම් නිවැරදි කථනය. එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් right speech. ඉතින් මෙහි ස්වයං සංගමයන් 4ක් බුදුන් වහන්සේ හඳුන්වා දෙනවා නැත්නම් විස්තර කරනවා. ඉන් එකක් තමයි බොරු කතා කීමෙන් වැළකීම. අනිත් එක අපහාසාත්මක කතාවෙන් වැළකීම. ඊළඟ එක රළු හෝ ද්වේෂසහගත කතා වලින් වැළකීම. අනිත් එක නිෂ්ඵල කතා බහෙන් වැළකීම. බලන්න මේ අවවාදයන් කොච්චර වටිනවද කියලා මේ එකක්වත් අපි සිදු කරන්නේ නැහැ. මේ ඔක්කොම උල්ලංඝනය කරනවා විවාදයකදී. මේ සියල්ලම උල්ලංඝනය කරනවා. අපි බොරු කතාවෙන් අපි තර්කය දිනන්න පට්ටපල් බොරු කියනවා. තර්කය දිනීම සඳහා. එතකොට තර්කයේ පරිදින ස්වභාවයක් වෙනවනම් Tamanට එයින් ජය ගන්න බෑ. ඉතින් කරන්නේ අනෙක් කෙනාව අපහාසයටපත් කරලා මානසික වටලා බිමට දැමීම. එතකොට Taman දිනයි කියන බලාපොරොත්තුව. නිෂ්ඵල කතා, ඇති වැඩක් නැති දේවල් අපි කතා කරනවා. ඉතින් අවසානයේ මේ සියල්ලෙම සිද්ධ වෙන්නේ විනාඩි 10න් 12න් ඉවර වෙන්න තිබුණු සංවාදයක් සමහරට පැය ගණන් ගිහිල්ලා ගුටි බැට වලින් අවසන් වෙන දෙයක් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ බුද්ධ අවවාද ඊටමත් වටිනවා. ඒත් එක්කම ඊටමත් ලක්ෂණ පණිවිඩයක් දෙනවා සුදු බයිබලයේ. ජේසුස් වහන්සේගේ දේව වචනයට අනුව හිතෝපදේශ පොතේ කියනවා අනුවණය කියන්නේ නුවණ නැති කෙනා. අනුවණය යමක් තේරුම් ගැනීමට කැමැත්තක් නොදක්වයි. ඔහුගේ එකම කැමැත්ත තම පඬිතකම හොවා දැක්වීමයි. තම පඬිතකම හොවා දැක්වීම. තවත් කියනවා හිතෝපදේශ පොතේම මෝඩයාගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩෙක් වෙයි. ඉතින් බුදුන් වහන්සේ එක්තරා සිද්ධාන්ත අවවාද කීපයක් ගැන කතා කරනකොට ජේසුස් වහන්සේ මේ පැත්තෙන් තවත් අවවාදයක් දෙනවා මේ මෝඩයොත් එක්ක තර්ක විතර්ක කරන්න යන්න එපා කියන එක. ඉතින් Tamanට හැඟීමක් තියෙන්න ඕනේ අර මං කියපු දේවල් එක්ක මෝඩයා Tamanගේ විප්ලවවාදී පිළ මෝඩ විදියට ක්‍රියා කරනවා නම් අනේ මෙන් වැන්දා මං යටයි කියලා එතනින් නිමාවටපත් කිරීම තමයි හොඳම දේ. ඉතින් අත් වශයෙන්ම මේ වගේ පණිවිඩ දෙනකොට මේවා කියනවා වගේ නෙමෙයි. ඔබට අහගන්නත් පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව ඊටම අමාරුයි සමහර දේවල් ක්‍රියා කරන්න. නිකන් කියන්නම් වාලේ අපි කිව්වට කිසි තේරුමක් වෙන්නේ නැහැ. නමුත් මෙහිදී අපි අදහස් කරන්න ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ මේ අදහස් ඔළුවට අරගෙන උඩු සිතට අරගෙන යටි සිතට යවන්න. ඒ යටි සිතට යවන එක කරන්න පුළුවන් වෙන්නේ අපි නිතර ඒ ගැන මෙනෙහි කිරීම සහ ඒ ගැන අවධානයෙන් සිටීම. ඉතින් ඒ ගැන ඒකට අපි කුරු වීම. එහෙමනම් අද වැඩසටහන එහෙනම් බොහොම ස්තුතියි. මම හිතනවා ඔබට වැදගත් කාරණා ගණනාවක් දැනගන්නට පුළුවන්කම ලැබෙන්නේ නැති. ඉතින් අපි නැවත වරක් ලබන සතියේ ඔබත් සමග හමු වන්නට බලාපොරොත්තු වෙන්නේ.
අපේ අද දින මේ ලයිව් වීඩියෝ එක අවසන් කරනවා. සුබ දවසක්.